ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවද සුදු පාට ලස්සන ගවුමක් ඇඳගෙන යන ළමයි? දැකලා තියෙනවනේ. ඉන්නේ එහෙම ළමයෙක්ගේ සුදු පාට ගවුමේ රතු පාටට ලේ ගිහිල්ලා තියෙනවා දැකලා තියෙනවද? එතකොට කොච්චර ඒ ළමයාගේ හිත රිදෙනවද? එයාගේ අභිමානය කැඩෙනවද? අපි මොකද්ද ඒක ගැන කරන්න ඕනේ? මං වගේ, ඔයාලා වගේ, ඔයාගේ දුව, නංගි, අක්කා, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, යාළුවෝ, ඒ වගේ ළමයි ගානක වෙනුවෙන් මම අද කතා කරන්නේ. මම කියන්නේ පොඩි ඉල්ලීමක්, එක ඉල්ලීමයි. මේ සුදු පාට ගවුමේ රතු පාටට ලේ ගිහිල්ලා තියෙනවා දකින්න නැති වෙන්න අපි මේ ගවුමේ පාට මාරු කරමු. දුඹුරු පාට වගේ. එතකොට ටිකක් පේන්නේ නැහනේ. නැත්තම් අපිට සිද්ධ වෙන්නේ මේ සුදු පාට ගවුම ඇඳගෙන රතු පාටට ලේ ගිහිල්ලා පන්තියේ ගොඩාක් අමාරුවෙන් ඉන්න වෙනවා. එතකොට වාඩි වෙන්නේ කොහොමද අපි? පීරියඩ්ස් හදිච්ච දවසට මම නම් වාඩි වෙන්නේ යට ගවුම. ඒ කියන්නේ උඩ ගවුම අයින් කරලා යට ගවුමෙන් තමයි වාඩි වෙන්නේ. නැත්නම් රතු පාටට ගෑවිලා යනවා කියලා බයට. ඇයි අපි එහෙම බය වෙන්නේ? අපි බස් එකක යන ළමෙක් නම් එයාලා ගවුම වහගෙන බයෙන් යන්න වෙන්නේ. එහෙම යන්න ඕනේ නෑ අපිට. අපිට අපි කවුද කියලා පෙන්වන්න සතුටින් hina වෙලා ඉස්කෝලේ දවස ගත කරලා ගෙදර එන්න ශක්තිය හම්බෙන්න ඕනේ. සුදු පාට ගවුම ඇඳගෙන ලේ ගිහිල්ලා කියලා කවුරු හරි බස් එකේ යනකොට කියනකොට එයාට ගොඩක් දුක හිතෙනවා. ඒකින්ද ළමයින්ට කරදර වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. මම කතාවක් අහලා තියෙනවා ටික දවසකට කලින්. ඒ ගෑනු ළමයා ඉස්කෝලේ බස් එකේ යනකොට පිරිමි කෙනෙක් එයාගේ ගවුමට රතු පාට තීන්ත ගානවා. ඔයාට පීරියඩ්ස් හැදිලා මං උදව් කරන්නම් ඔයාව අයින් කරන්න. ඔයාගේ ගවුම හොද ගන්න කියලා. ඒ වගේ එයාව ගෙනහිල්ලා එයාට කරදරයක් කරන්න තියෙන chance එක වැඩි. ඒකින්ද මම එක ඉල්ලීමයි කරන්නේ. කරුණා කරලා මට මේකට උත්තර දෙන්න බෑ. මේක වෙනස් කරන්නත් බෑ. මට පුළුවන් මගේ කතාවෙන් ඔයාලට පෙන්වන්න විතරයි. ඊට එහා මුකුත් මට කරන්න බෑ. ඒකින්ද මේක පිළිබඳව උත්තර දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. මිනිස්සු ඉන්නවනේ. එහෙම මිනිස්සුන්ට මම මේ ඇස් ඇරලා බලන්න කියන්නේ. කරුණාකරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නැත්තම් කාලයක් යනකොට මං වගේ මෙතන කතා කරන්න පුළුවන් අය නැති වේවි. ඒ ගෑනු ළමයින්ගේ කටහඬවල් නැතිව යාවි. ඒගොල්ලෝ හිර වෙවි. එහෙම වෙන්න දෙන්න එපා. මං ඉල්ලන්නේ සුදු පාට ගවුම නැති කරලා වෙන ගවුමක් දෙන්න. නැත්තම් වෙන විකල්පයක් හොයන්න. Thank you.